එන්ට මේ අර දියල්ලේ තිරිපො දෙනවා හරි ලස්සනයි. බයික් පාරුණත් මෙතනින් දාන්න පුළුවන් හොඳට හෙවණ තියෙනවා. පටකණේ හෙලෝ හැමෝටම ඉතින් සුබ දවසක් ප්‍රීතිමත් දවසක්. අපි අද ලොකු ගමනක් යන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ ඇබඩීන් නැල්ලට පිවිසෙන තැන. ඉතින් මෙතනට අපි දාන්නම් වීඩියෝ එකක්. අපි දැන් මෙතනින් බයික් එක පාක් කරා දැන් අපි යන්න හදන්නේ ඇල්ලට. හායි හැම දිනාටම. ඉතින් අද අපි යන්නේ සෑහෙන දිග ගමනක්. ඉතින් ගොඩක් තැන් බලන්න බලාපොරොත්තු වෙනවා. මේ සෑහෙන දිග ගමනේ අපේ පළවෙනි නැවතුම් ස්ථානය වෙන්නේ ඇබර්ඩීන් නැල්ල. ඉතින් අපි මුලින්ම ඇබර්ඩීන් නැල්ලට යමු. අපි දැන් ඇබර්ඩීන් නැල්ල බලන්න කිතුල්ගල පහු කරලා ගිනිගත් හේන හරහා යන ගමන් ඉන්නේ. ඉතින් ගිනිගත් හේනෙන් පල්ලෙහාට පාරක් තියෙනවා ලක්ෂපානට කියලා. ඒ ලක්ෂපානට කියලා පල්ලෙහාට තියෙන පාරෙන් තමයි ඇබර්ඩීන් නැල්ලටත් යන්න ඕනේ. අපේ දෙවැනි නැරඹු ස්ථානය වෙන්නේ ලක්ෂපානැල්ල. ඉතින් ලක්ෂපානට යන්න තින්නෙත් මේ පාරම තමයි. ඉතින් එහෙනම් අපි මුලින්ම ඇබර්ඩීන් නැල්ලට යමු. ඉතින් ඇබර්ඩීන් නැල්ලට යනකොට මෙතනින් 10ට පාරක් තියෙනවා. ඒ වගේ මෙතනින් පල්ලෙහාට පාරක් තියෙනවා. පල්ලෙහාට පාරෙන් යන්නත් පුළුවන්. අපි යනවා මෙතනින් පල්ලෙහාට පාරෙන්. මේ පාර ඇත්තටම ලස්සනයි. මේ පේනවානේ පාර මැද්දේ රිලව් ඉන්නා. රිලව් මොටේ ඉන්නා. අන්න දිගව බාවෙලා. දිගට මේ වගේ කැරකි යන පාරක් තමයි තියෙන්නේ. අපි කැරකි යමු ඇබර්ඩීන් නැල්ල බලන්න. නැගිනතරු පීලා පිටිය තියා පොඩි දුරක් තියෙන්නේ. මෙතන කිලෝමීටර් කමාරක් වගේ දුරක් තියෙන්නේ. අපි වෙනවා. කමන්නේ නැහැ නේද තිබ්බට? නෑ මේක ඕනේ මෙතනින්ද ගලවන්න? නෑ මෙතන මේක. දෙවියන් හිර කරේ උටම තමයි ගලවන්නේ. මත් එක දිනනවා ගන්න. වෙලාවගේ සහෝදරේ? ස්ක්‍රූප්නේ දිනවා. වෙලාව සහෝදරේ කී? ඕන්නේ නැහැ මොකටද ස්ක්‍රූප්නේ? කොල්ල ඉන්නකොට වම් අතෙන් ගැලෙව්වයකෝ. උඩ ගියන දෙකම කරන්නේ. අවුලක් නැද්ද? යා. කොහේ නිකන් ෆෝන් එක අල්ලලා ඉඳලා ඉඳිද.
ළඟ තියෙන tripod එක. කො? බෑග් එක. tripod no non tripod. selfie stick. මේකෙන් දාගන්න ඕක. මේ බයි මේකට දැම්මම මේ මොනවද කියලා පෙළවක් කරගන්න කිව්වා. මොනවද කියලා මේ කාගේ හැටි බලන්න. මොනවාද එක්ක වගේ බං. ඉතිරිපාද ඉරෝඩ ටික ලීස් නෝතුන් නයිද? මේ විදිහ පොඩි පොඩි ගානවා ඒවා. මෙන්න බහින්ද ගත්ත ගමන් කනවා. මෙන්න බහින්ද ගත්ත ගමන් කනවා. මචං අපි ජීවත් වෙන්නේ කන්නේ. දැක්ක දිගේරියව. කවුද? මේ දක්ෂක දැක්ක මේ තුරුල් කරගෙන කන්නේ මේ බදාගෙන තුරුල් කරගෙන කනවා දක්ෂක. දක්ෂකට වන්‍යක වෙද එකක් හම්බෙලා තුරුල් කරගෙන කනවා. මොරලි දීනේ දොස්තර. කියනද? මන් දන්නවා. මෙයා එනවනේ ඉතින් ඩෝනි එක්ක සැරින් සැරේ. මම රෝට් එක තුන් පාරක් ඇවිල්ලා තියෙනවා. ඔබලට යන්න වෙන දැන් නැද්ද වන් නුවර යන්නේ? කොච්චරත් එපා වෙන්නේ නැහැ නේද? මට නුවරේදී උදේවද යන රස්සාවක් හම්බුනත් යනවා. මේකේ අර බඩ ගන්දුර වෙලා රේස් එකට ගියා. කොලි කියන්නේ මනෝද්දේන. අපිට ඇබඩින් නැල්ලට යන්න මේ ලස්සන පාරක් දෙනවා. ලස්සන පාරක් දිගේ අපි යන පල්ලෙහාට. මම පිටිපස්සට යන්න නැත්නම් ලස්සන පාර. නෑ ඔයව තේනවා. උඹ කෙල්සිර. අනේ ඉස්සරහට යන්න. මම හිතුවා පල්ලෙහා වීඩියෝ කරන් එන්නේ කියලා. ඉතින් ඉස්සරහින් අපේ යන සිරිවර්ධන මහත්තයා සුපුරුදු පරිදි පිටිපස්සෙන් එනවා අපේ සුපුරුදු ගමන්සගයා දක්ෂක සහ විනෝල් එනවා. ඒ අස්සෙන් පොඩ්ඩක් කලාතුරකින් අපිට හම්බෙන චරිතයක් ඉන්නවා. අපි හැමෝගෙම තාත්තා මිස්ටර් දේවින්ද ඉන්නවා. අපි හැමෝටම තාත්තා වගේ සලකනවා යා. ඉතින් අපි ආට තාත්තා කියලා කියන්නේ ආදරේට. ඉතින් යා අපිට ගොඩක් කාලෙකින් පස්සේ තමයි හම්බුනේ. හරියටම බං 2023 ජනවාරි 1 වෙනිදා ගිය ට්‍රිප් එකෙන් පස්සේ මම ආවා. ඒකෙදී අපේ මිනෝල්ලට හම්බුණා. මට නම් හම්බුනේ අපේ කලින් අලගල්ල වලොග් එකේදී. ඊට පස්සේ මිනිහා ආවෙම නැහැ. මේ තාත්තර පොඩ්ඩක් යාට මේ ළමයින්ගේ දරුමල්ලන්ගේ පොඩ්ඩක් වැඩ රාජකාරී තිබ්බ හින්දා යා පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. උඩුත් නම් දියල්ලා බලලා ආයෙනවා. මේ අපිට මෙයා මින ගුරුවගේ පාත. ඒ කොට රන් දෙන්නේ කියනවා. අමන් මම මේ දැන්න බා මල්සේ රන්දේ මම අන්දෙන්නේ. අපිට පොඩ්ඩක් ඇලි සද්ද ඇහෙනවා. තව ළඟට යමු. ඉතින් බහින්ද නම් හරි රේසි බහගෙන බහගෙන යන්න තියෙන්නේ. මේ ටික නගින්න ගියාම තනිකෙලින් නගින්න තියෙන්නේ. ඊයේ දාලා අපේ වීඩියෝ බලනවා. ඉතින් අපි එළඹෙනවා මෙන්න බඩින්නල්ලේ view point එකට. බලමු අපි කොහොමද කියලා. මේ දවස්වල නම් ඇල්ලේ වතුර අඩුයි කියලා අපිට කිව්වා. දැන් එළියමාරු කිඹුල්ලු වගේ වා කටවල් කන්නේ. දානවා කො කට කණේ. මෙන්න තියෙනවා. රූම් එක යවනවද බං? යවු. එනවද? අපි ඇබඩින්නල්ල. මේ දවස්වල නම් වතුර අඩුයි කිව්වා. ඉතින් වතුර අඩු නිසා එවිට තමයි කඩාගෙන වැටෙන්නේ. සුන්දර ඇබඩින්නල්ල. අපි අපේ පළවෙනි නරඹුම් ස්ථානයට ආවා. ඉතින්නේ ඇබඩින්නල්ල. දවස්වල වතුර අඩුයි. වතුර අඩුයි කිව්ත් පොඩි ලස්සනක් තියෙනවා. අර නිකන් හීනි දියපාරක් තමයි යන්නේ. ලස්සනට වැටෙනවා. මම හිතාගෙන ආවට වඩා මෙතන මාර ලස්සනයි.
මේ සුන්දර ඇල්ලේ ළඟට ගිහිල්ලා බලමු අපිට තව ලස්සන වීව් එකක් ගන්න පුළුවන් වේද කියලා. යමු පල්ලෙහාට. ගිහිල්ලා අපේ දියැලේ සමීප දසුනක් ගන්න බලමු. ඉතින් අතරම නිකන් මම මේ හිතාගෙන ආවට වඩා මෙතන මාර ලස්සනයි. මම මේ එද්දිත් හිතුවා ඉච්චර ලස්සන නැතුව ඇතිද කියලා හිතාගෙන ආව වෙනවාට මේ හරි ලස්සනයි. බලන්න මේක ලස්සනට කඩාගෙන යනවා දියැලේ. අර නිකන් අර වතුර ගොඩකුත් නෑ නිකන් අර මීට නිකන් චූටි කුඩා දිය පාරක් වැටෙනවා. ඒකිට හරි අමුතු ගතියක් තියෙනවා. ඉතින් හැම ට්‍රිප් එකකින්ම අපිට හිතෙන්නේ මේ සුබාදාම කොච්චර ලස්සනද කියලා. උතර යන්න බෑ නේද ඉන්න? බෝස්ටේ එන්න නැත්තේ බා. අන්න ඇල්ල ළඟට යනවා. ඉතින් අපේ විනෝදුයි කුසිතු ඇවිල්ලා ඉන්නවා මෙතන. ලස්සන අපි ළඟට ටිකක් යන්නේ. මෙතෙන්ට මේ අර දියැලේ කිරිපොළ වෙනවා හරි ලස්සනයි. අර මාර හෙන අමුතු ෆීලිං එකක් තියෙනවා. අපි පහලට එනකොට බෑගෙන ආපු ටික දැන් ආපහු උඩට නැගගෙන යන්න ඕනේ. ඉතින් අපි මෙහෙම උඩට නැගගෙන ගිහිල්ලා අපේ බයික් නවත්තපු තැනට යමු. මොකද අපේ ඊළඟ නැවතුම් ස්ථාන වෙන ලක්ෂපාන ඇල්ලට මෙතන ඉඳන් කිලෝමීටර් 4ක විතර ගමනක් තියෙනවා. දැන් හොඳටම ටිකක් හවස් වෙලා තියෙන්නේ. ඉතින් 4ටත් කිට්ටුයි. අපි ඉක්මනට යන්න බලමු අපේ ලක්ෂපාන ඇල්ලට. මොකද නැත්තම් කරවල වැටුනොත් අපිට ලස්සන වීව් එකක් බලා ගන්න බැරි වෙනවා.
අපි ඇබඩින් ඇල්ලට ගිහිල්ලා දැන් ආව දැන් වෙලාව 4:00 ඉතින් අපි හිතන් ඉන්නවා මේ ලක්ෂ බණ ඇල්ලටත් යන්න. ඉතින් බලමු වෙලාවත් එක්ක මොකද වෙන්නේ කියලා. ඉතින් අපි මෙතන තමයි අපේ බයික් එක පාක් කරේ. අතන මෙතන මේ හොඳයි ඔයගලන්ට බයික් පාක් කරගන්න මේ වැඩිය අවුව නැහැ හොඳට මේ හෙවන එහෙම තියෙනවා අපිට මෙතනින් පාක් කරගන්න පුළුවන්. පාර දිගේ ආවහම අපිට මෙතනින් උඩට යන්න පුළුවන් අන්න අර පැත්තෙන්. ඊට පස්සේ එතනින් තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. ඒ හරියම මෙතන තියෙනවා මෙන්න මෙතනින්. ඉතින් ඔයගලන්ට එනවා මේ බයික් පාරුණත් මෙතනින් දාන්න පුළුවන්. හොඳට හෙවන තියෙනවා. අවුව නැතුව හෙවනින් දාගන්න පුළුවන්. මේ ඉන්නේ මෙතන ඉන්න අංකල් ප්‍රියන්ත අංකල් හරි හොඳයි. ඉතින් මෙතනින් දාගන්න පුළුවන්. මම අංකල්ගේ නම්බර් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මොනවා හරි විස්තරයක් ඕන නම් අංකල්ට කෝල් කරලා දැනගන්න ඕන වෙලාවක. ඇල්ලි වතුර තත්ත්වය අනම්මනම් ඒ හැමදේම දැනගන්න පුළුවන්. ඉතින් අපි තවත් පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට යන්න. මොකද අපිට ලක්ෂ පහලටත් ගිහිල්ලා එතනත් පොඩ්ඩක් බලන්න වෙනවා. අපිට ඊට පහලට වැස්සොත් අපිට ඒක බලා ගන්න බැරි වෙනවා. යන් මේ අපිට ඉඳලා අපිට ජම්බුත් කරලා දුන්නා මේ. දැන් ජම්බු ගොඩක් භාගයක් විතර ඉවරයි. පතුම රතු ජම්බු තියෙනවා. අය දැසල්. මිනෝ පොඩි කාලේ මෙන්න මේ ගහකින් වැටලා තියෙනවා. අපි යන්නේ නා. බන්ද. තාක්ෂක ජම්බු රසයි. ජම්බු ගහකින් වැටලා. ජම්බු රායිනේ. තනිය ගත්තද? හරි.